කාට හරි එන්න ඕන නම් එයා කොහොමද මේකට පාටිසිපේට් වෙන්න ඕනේ? අද නුවරඑළියට ආවා මහගස්තොට හිල් ක්ලයිම්ස් 2026 ටූර්නමන්ට් එක බලන්න. අද අගෝස්තු 17 වෙනිදා ඊයේත් මේකේ බයික් රේස් ටික තිබ්බා. අද තියෙන්නේ කාර් රේස් ටික. නුවරඑළියට වෙදේක නම් පොඩ්ඩක් අවුල්ලද පොඩි වැස්සක් යනවා. සෑහෙන සීතලක් තියෙනවා මේ වෙලාවේ සෙල්සියස් 16යි ටෙම්පරේචර් එක. දැන් මං ඉන්නේ ග්‍රෙගරියව හරියේ මෙතනින් තව ටිකක් ඉස්සරහට යන්න ඕනේ. ඉවෙන්ට් එක තියෙන්නේ මහගස්තොට හරියේ බ්ලැක්පූල් වලට ගිහිල්ලා එතනින් පොඩ්ඩක් උඩට යන්න ඕනේ. මම දැන් පයින් යන ගමන් ඒ හරියට පට්ටම සීතලයි. දැන් රේස් එක තියෙන තැනට ආවා. බ්ලැක්පූල් වලින් පොඩ්ඩක් උඩට එන්න ඕන. තාම පටන් ගන්න නැහැ. වෙදේක නිසා පොඩ්ඩක් පරක්කු වෙනවා කියලා කියන්නේ. මම ට්‍රැක් එක දිගේ උඩට යනවා. බලමු උඩ බ්ලැක්පූල් හොටෙල් එක තියෙනවා. එතන ඉඳන් බලන්න පුළුවන් කිව්වා. මේ රේස් එක ගැන කියනවා නම් මේක ඕගනයිස් කරන්නේ සිලෝන් ස්පෝර්ට් මෝටර් ක්ලබ් කියන ක්ලබ් එකෙන්. මේක 1934 ඉඳන් තියෙන එකක්. මුලින්ම බ්‍රිටිෂ් ප්ලාන්ටර්ස්ලා තමයි මේක කරලා තියෙන්නේ. එදා ඉඳන් අද වෙනකන් දිගටම මේ රේස් එක තිබිලා. අට්ටම සීතලයි. උඩට යන් ඇවිදගෙන. බ්ලැක්පූල් හොටෙල් එක. තව වැදගත් දෙයක් තමයි මේ රේස් එක දකුණු ආසියාවේ පරණම රේස් එකලු. කියන්නේ ලංකාවේ පරණම රේස් එකනේ. දැන් ට්‍රැක් එක දිගේ උඩට ඇවිල්ලා රේස් එක යන එක බෙන්ඩ් එකකට ආවා. මට හිතෙනවා මෙතන හොඳයි කියලා රේස් එක බලන්න. මේ තාම පටන් ගන්න ලකුණක්වත් නැහැ. මෑලත් කියන්නේ වෙදේක නිසා මොනවා වෙයිද කියලා කියන්න බෑ කියලා. බලමු එක රේස් එකක් හරි තිබ්බොත්. මේ වටේට තමයි රේස් එක යන්නේ. එතන බෙන්ඩ් එකෙන් කොහම ඇවිල්ලා ඕම් මේක දිගේ උඩට ගිහිල්ලා මේ පැත්තෙන් අන්න අතන්ට යනවා. ටයිමින් තමයි ගන්න මේක. මීටර් 690ක මීටර් 690ක් තමයි ට්‍රැක් එක තියෙන්නේ. මේ හරිය පෙඩ්‍රෝ ස්ටේට් එක. ඉතින් පොඩ්ඩක් උඩට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. සීතලේ කන්දක් නගිනවා කියන්නේ පට්ට අමාරුයි. එතන තියෙනවා පොඩි ස්මාරකයක්. සිලෝන් මෝටර් ස්පෝර්ට් ක්ලබ් 50 years එකට හදපු එක. මාරම සීතලක් තියෙන දැන් නම්. මෙතෙන් වඩා මට හිතෙන්නේ පහළ බලපු තැන හොඳයි කියලා. මෙතන එන්ඩ් එකනේ. මෙතන බෙන්ඩ් එක ඊට වඩා හොඳට පෙනෙයි කියලා මට හිතෙනවා. දැන් නම් මීදුම අඩු වෙලා පොඩි අවුවක් වැවුවා. දැන් මං හිතන්නේ පටන් ගන්න හදන්නේ මෙයාලා රෙඩි වෙලා ඉන්න කට්ටිය. මාර ලස්සනයි මෙතන.
රේස් එක පටන් ගත්තා. එක කායක ගියා. එතනින් තමයි ඉවර වෙන්නේ. ටයිම් එක තමයි ගන්නේ. දැන් අනිත් එක එනවා ආයි. මම බැලුවේ මෙතන ආයි බෙන්ඩෙක් කිට්ටුවට යන්න. එතනින් ටිකක් ළඟට පේනවනේ. එතනට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. බෙන්ඩ් එකෙන් එහෙම ගිහිල්ලා රෝමෝම ගිහිල්ලා අන්න අතනින් තමයි ඉවර වෙන්නේ.
බෙන්ඩ එක ගාව හිටිය ඇති දැන් මන් දැන් පොඩ්ඩක් යනවා උඩට බලමු ෆිනිෂින් ලයින් එක ගාවට ගිහිල්ලා කොහොමද වෙන්නේ කියලා. දැන් වයින්නවා හොඳටම ආයි. ෆස්ට් රවුන්ඩ් එක ඉවරයි දැන්. හැබැයි මේ සමහර වාහන ආයි යනවා ෂෙයාරින් වෙහිකල් විදියට. ඒ කියන්නේ එකම වාහනේ කිහිප දෙනෙක් යූස් කරලා ට්‍රැක් එක යනවා. බලමු එහා පැත්තට පැන ගන්න පුළුවන්ද කියලා. ඇස වැඩි කරා අමාරුයි ඇත්තටම වීඩියෝ කරන්නත්. දැන් කොහොමත් මේ එකම වාහන ටිකක් තමයි මේ ආයි යන් ඩ්‍රයිව් මාරු කරගෙන. ඉතින් ඕකයි මහගස්තොට හිල් ක්ලයිම් රේස් එකේ කතාව. ඉතින් එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. මේ ඉවෙන්ට් එකට අලුතෙන්ම කාට හරි එන්න ඕන නම් එයා කොහොමද මේකට පාටිසිපේට් වෙන්න ඕනේ? සාමාන්‍යයෙන් මේ වගේ ඉවෙන්ට් එකට සහභාගී වෙනවා නම් පරිණ සැරේට කරන්න තියෙන්නේ තෝරගන්න අතර කුරු වාහනයක් තෝරගන්න. වාහනයක් බයිසිකලයක් දාලා අපේ සිලෝවා මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් එකේ තියෙන වෙබ්සයිට් එකක් තියෙනවා, ටෙලිෆෝන් නම්බර් එකක් තියෙනවා. ඒකට ගෙනලා ඒ කට්ටිය මේ ඇප්ලිකේෂන් එකේ ඔය සටහන් කරන් මේ පරිසරයට දුවන්නේ කියලා. එතන යහට ඒ කට්ටිය දානවා හරි කැටගරි එකට හරි තැනට දායි. දාලා ඔයාලට උපදෙස් දෙයි කොහොමද කරන්න ඕනේ, මොනවද කරන්න ඕනේ කියලා, කොහොමද සේෆ්ටි ගියර් මොනවද ඕනේ, හෙල්මට්, ග්ලව්ස් ඒවා කොහොම සටහන් වෙලා තියෙන ડોකියුමන්ට් එක. මීට වඩා තව අමතර විස්තර ඕන නම් අපේ වෙබ්සයිට් එක සිලෝවා මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ ආප් තියෙන හැම ඉවෙන්ට් එකක් අපි කරන හැම ඉවෙන්ට් එකක් ගෝල් රැලි නැත්නම් හිල් ක්ලයිම් ඒ ඔක්කොම කරන ක්‍රමය මොකද්ද, නීති රීති කොහොමද, මොනවද තියෙන්න ඕනේ, ඒවත් එක්ක බෙවම තවට ඒකට සූදානම් වෙන්න පුළුවන්. ඒවා ඒ විදිහට ඔබ ෆලෝ කරන්න. හරි thank you very much.